අද අපි ඉගෙන ගන්න එදිනෙදා ජීවිතයේදී අපිට නිතරම පාවිච්චි කරන්න වෙන ඉතාමත් වැදගත් හීබ්‍රු වචන 7ක්. පළවෙනි එක ලෙහිත්‍රාઓත්. ඒ කියන්නේ නැවත හමුවෙමු කියන එකයි. ඒ වගේම නිත්‍රාඒ කියලත් අපිට හමුවෙමු කියන අදහස පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ලබ්රියූත්. අපි මේ වචනේ පාවිච්චි කරන්නේ කවුරු හරි කිවිසුමක් ඇරියාම හෝ නිරෝගී සුවය පතන්නයි. ඔබට කාට හරි සුබ පතන්න අවශ්‍ය නම් බෙහට්ස් ලක්හා කියන්න පුළුවන්. මේ කියන්නේ සුබ පැතුම් කියන අදහසයි. ඊළඟට බරුක් හෂෙම් කියලා හීබ්‍රු භාෂාවෙන් කියන්නේ අපි කවුරුත් නිතරම කියන දෙවි පිහිටෙන් කියන අදහසයි. හීබ්‍රු භාෂාවෙන් පිරිමි කෙනෙකුට තිහියේ බරි. ගැහැණු කෙනෙකුට නම් තිහියේ බ්‍රියා. මේ කියන්නේ නිරෝගී සුවය පතන්නයි. ඔන්න අපි අදත් අලුත් වචන 7ක් ඉගෙන ගත්තා. මේ වගේ තවත් දේවල් ඉගෙන ගන්න අදම channel එක subscribe කරන්න.